ආයුබෝවන් ඔබ සැමට අද මම ඔයාලව හමු වෙන්නේ නෙට්වර්කින් කියන පාඩමත් එක්ක. ඒකේ මට හිතුණා IP ඇඩ්‍රස් ගැන අපි තවදුරටත් සාකච්ඡා කරත් හොඳයි කියලා. මම කලින් පාඩම් වල කියලා දුන්න IP ඇඩ්‍රස් IP ක්ලාසස් ගැන මම පොඩ්ඩක් මේ වීඩියෝ එකනොත් IP ක්ලාසස් ගැන ඔයාලගෙන් ලැබුණු ප්‍රතිචාරات එක්ක මට හිතුණා කතා කරොත් හොඳයි කියලා. අපි බලමු IP address. අපි කියවනේ මේ IP address තියෙනවා කියලා class A, class B, class C, class D, class E කියලා. හරි. දැන් අපි කියුවා මේ එක IP address එකකට තියෙනවා කියලා bit 32ක්. IPv4 ගැන අපි කතා කරන්නේ. එතකොට මේ ඔක්කොම bit 32ක් තියෙනවා කොහොමද? එතකොට මේ bit 32 හතර කොටස් වලට බෙදුවොත් 8 16 24 32 ඔය විදිහට තමයි තියෙන්නේ. දැන් හිතන්න මේකේ A class වල පළවෙනි bit එක බිංදුව විදිහට යූස් වෙලා තියෙනවා. එහෙනම් තව bit 7ක් ඉතුරුයි. එතකොට මෙතන 1යි මේ 7යි 8යි 8යි 16යි 24යි 32යි. ක්ලාස් B IP ඇඩ්‍රස් ගත්තොත් ඒකේ එක බිංදුව විදිහට තියෙන්නේ පළවෙනි බිට් එක. එතකොට තව බිට් 6ක් ඉතුරුයි. ඒ 6ත් එකතු කරාම 8යි 16යි 24යි 32යි. එහෙනම් ක්ලාස් C ඒව පටන් ගන්නේ 110 වලින්. ක්ලාස් D ඒව පටන් ගන්නේ 1110. ක්ලාස් E ඒව පටන් ගන්නේ 1111 වලින්. දැන් ඔයගොල්ලන්ට දුන්නොත් 0 0 0 0 0 1 1 1 ඔය විදිහට දෙන්න. dot 10 10 10 10 dot 1000 1000 ඊළඟට එකේ වටයි dot එකේ වටයි ওই විදිහට දෙනවා. මොකක්ද එතකොට ක්ලාස් එකේ IP ඇඩ්‍රස් එක? බිංදුවෙන් පටන් ගන්න. එහෙනම් ක්ලාස් එක A. මම මේ සරල උදාහරණයක් කිව්වේ. එතකොට මේ අපි IP ඇඩ්‍රස් ක්ලාසස් ගැන කතා කරද්දී අපි පොඩ්ඩක් ක්ලාස් A IP දෙසට හැරෙමු. දැන් මම මෙතන බලා ගන්න මම ඔයාලා ලියලා තියෙනවා 1 2 3 4 5 6 7 8. හරි. පළවෙනි 8 බිට් 8. ඉතින් එහෙනම් මම මෙන්න මේකේ ක්ලාස් A වල මෙන්න මේ 7යි මේ බිංදුවයි ගැන තමයි කතා කරන්නේ. පළවෙනි බිට් 8 කියලා. එතකොට ඔයාලා බලන්න මේ එක් කොටසකට අපි කිව්ව මොකද්ද? ඔක්ටට් එකක් කියලා. එතකොට මේ ඔක්ටට් එකේ අපි පළවෙනි බිට් 8 ගැන කතා කරන්නේ. මම මේ බිට් 8 ලියලා තියෙනවා 1 ඉඳන් 8 වෙනකම්. ඊට පස්සේ මෙතන 2 බිංදුවන බලයෙන් පටන් ගත්තා. 2 පළවෙනි බලය 2 2 2 3 2 4 2 5 2 6 2 7 වෙනි බලය කියලා ලියා ගන්නවා. මම මේ ලේසි ක්‍රමයක් කියලා දෙන්න. ඊට පස්සේ ඒ ව්‍යාඥයන් සුරු කරලා දානවා ඕනෑම සංඛ්‍යාවක බිංදුවන බලය 1යි, දෙවරක් 1 2යි, දෙවරක් 2 4යි, දෙකේ 3 වෙනි බලය 8යි, දෙකේ 4 වෙනි බලය 16යි, දෙකේ 5 වෙනි බලය 32යි, දෙකේ 6 වෙනි බලය 64යි, දෙකේ 7 වෙනි බලය 128යි. දැන් අපි ක්ලාස් A වල පළවෙනි බිට් එක බිංදුව විදිහට ගන්නවා කිව්වා. එහෙනම් මේ ලියලා තියෙන්නේ ඒ බිංදුව. එතකොට මේ ඉතුරු ටික ක්ලාස් IP ඇඩ්‍රස් එකේ බිංදුව 1 මේ ඉතුරු බිට් 7 බිංදුව 1 ඕනම දෙයක් වෙන්න පුළුවන්. දැන් බලමු අපි ඒවට තියෙන්න පුළුවන් අඩුමගේ. දැන් අපි බයිනරි වලින් මේක ලියනකොට ඒවට ලියන්න පුළුවන් අඩුමගේ එන්නේ ලියන්නේ. ඒවට ලියන්න පුළුවන් අඩුමගේයි වැඩිමගේයි ලියනවා. බයිනරි වලින් දැන් මම මේක දැන් බයිනරි වලින් ලියද්දී කොහොමද 1යි බිංදුවයි විතරයි ලියන්න තියෙන්නේ අපිට බයිනරි කිව්වහම. එහෙනම් මේකේ අවමය වෙන්න පුළුවන් බිංදු 7 උපරිමය වෙන්න පුළුවන් එක ඒවා 7.
හරි. දැන් 0.7 ඒව ගත්තොත් එහෙනම් මේකේ මිනිමම් මගේ කීයද? 0. මැක්සිමම් මගේ කීයද? මෙතන එකතු කරනවා 64 32 16 8 4 2 1. හේතුව මේ සියල්ලම එක නිසා. ඒ ටික එකතු කරාම උත්තරේ එනවා 127ක්. ඉතින් එතකොට රේන්ජ් එක ක්ලාස් A එකේ රේන්ජ් එක 0.127යි අතර කියලා අපි තීරණය කරන්නේ ඔය විදිහට. මේ 0 IP ඇඩ්‍රස් එකයි 127 කියන IP ඇඩ්‍රස් එක ගොඩක් වෙලාවට යූස් කරන්නේ නැහැ. එතකොට ගොඩක් වෙලාවට මේකේ 0.126යි අතර කියලා කියනවා මේ IP රේන්ජ් එක. ඊළඟට අපි ගමු ක්ලාස් B IP. ඒකෙත් අපි බිට් 8 මේ විදිහට රිප්‍රසන්ට් කරලා තියෙනවා. ඒක දෙකේ පාදයෙන් ලියලා තියෙනවා. ඊළඟට ඒව සුළු කරලා අගයන් දාලා තියෙනවා. ක්ලාස් B නම් 10 වෙන්නේ. එහෙනම් ඉතුරු ටික අපිට මොනවද පුළුවන්? 0.1 ඕන එකක් එන්න පුළුවන්. අවම එහෙනම් තියෙන්න පුළුවන් 0 1යි 2යි 3යි 4යි 5යි 6යි. උපරිමේ එකේවා 6ක්. හරි. එහෙනම් මම මෙතන 128යි මිනිමම් මගේ. ඇයි මේක විතරනේ එක වෙන්නේ අනිත් ඔක්කොම බින්දුනේ. එහෙනම් 128යි. මෙතන 128යි 6යි 5යි 4යි 3යි sorry. මෙතන එකතු වෙන්න ඕනේ 1යි 2යි 4යි 8යි 16යි 32යි ඊළඟට 64 කියන එක බිඳුව තියෙන්නේ අනිත් එක 128 එකතු වෙන්න ඕන. උත්තරේ 191යි. එතකොට ක්ලාස් B වල රේන්ජ් එක අපි 128 ඉඳන් 191 කියලා ගන්නෙ ඔය විදිහට. දැන් බලමු ක්ලාස් C IP ඇඩ්‍රස් එක. ක්ලාස් C IP ඇඩ්‍රස් එකක් ගත්තොත් ඒකෙත් මම මේක ලියන් තියෙනවා බිට් ගන්න මේ රෝ එකේ. ඊළඟට දෙකේ පාදයේ බලවලින් ලියන් තියෙනවා. ඊළඟට ඒක සුළු කරලා දාලා තියෙනවා. ක්ලාස් C නම් ඉන්නේ 110. එහෙනම් මේකේ ඉතුරු එක අවමේ වෙන්න පුළුවන් 0.5ක්, උපරිමේ වෙන්න පුළුවන් එකේවා 5ක්. එහෙනම් මේ ටික සුළු කරනවා ක්ලාස් C IP ඇඩ්‍රස් වලදී 128 ධන 64. අයි මේ දෙක විතරනේ එක වෙලා තියෙන්නේ. එතකොට උත්තරේ 192යි. මැක්සිමම් මගය මෙතන 128 මේක එක නිසා මෙතන 64 මෙතන 16 මෙතන 8 මෙතන 4 2 එක එකතු කරන උත්තරේ 223යි. රේන්ජ් එක 192යි 223යි අතර. ඊළඟට ක්ලාස් D IP ඇඩ්‍රස් එක ගැන මේ අපි බලමු. මේ ක්ලාස් D IP ඇඩ්‍රස් ගත්තොත් මෙතන 1 2 3 4 5 6 7 8 විදිහට තියෙනවා. මේ විදිහට දෙකේ බිඳුවන බලයෙන් මේ ටික රිප්‍රසන්ට් කරලා තියෙනවා. ඊට පස්සේ අපි මෙතන සුළු කරලා අගයන් ටික දාලා තියෙනවා. ඉතින් ඊළඟට අපි බලමු මෙතන ක්ලාස් D නම් එකේව 3යි බිඳුවයි වෙන්නේ. ඒ වගේම මේකේ තියෙන්න පුළුවන් උපරිම 0.4යි අවමය උපරිමය 0.1යි. ඉතින් එතකොට අපි බලමු උපරිමයයි අවමයයි ගත්තාම මේ එකේව තියෙන ටික තමයි එකතු වෙන්නේ. 0 තියෙන ඒවා එකතු වෙන්නේ නැහැ. එතකොට අපි බලමු මෙතන මිනිමම් මගේ එනවා. මිනිමම් මගේයි මැක්සිමම් මගේයි ගත්තොත් මිනිමම් මගේ එනවා එකේව 3ක්. ඒ කියන්නේ 128 64 ධන 32
224යි අනිත් ටික එකතු කරාම මෙතන මැක්සිමම් මගේ එනවා 239 ඊළඟට ක්ලාස් E IP ඇඩ්‍රස් ගත්තොත් ක්ලාස් E වල පළවෙනි බිට් 4 1 ඔය විදිහට යන්නේ අනිත් ටික බිඳුව තමයි අවමේ වෙන්න පුළුවන් 1 4ක් වෙන්න පුළුවන් උපරිමය අපි ওই විදිහට ගත්තොත් ඒකේ 1 4ක් කියන්නේ 128 64 32 16 එකතු වුනහම 240යි ඊළඟට 1 8ක් කියන්නේ උත්තරේ 255යි එතකොට මේකේ රේන්ජ් එක වෙනවා කීයද 240යි 255යි අතර ඊළඟට අපි මේ බලමු රේන්ජ් එක මම එක පිටුවකට ගත්තා ක්ලාස් A IP ඇඩ්‍රස් නම් 0.127 ක්ලාස් B නම් 228යි 191යි අතර ක්ලාස් C නම් 192යි 223යි අතර ක්ලාස් D නම් 224යි 239යි අතර ක්ලාස් E නම් 240යි 255යි අතර හරි දැන් බලමු consider class C IP address class C IP address එකක් ගැන තමයි මේ සලකලා බලලා තියෙන්නේ. දැන් මේ බලන්න. මෙතන මම ලියලා තියෙනවා මේ bit 8 1 2 3 4 5 6 7 8. ඊට පස්සේ මෙතන දෙකේ පාදෙන් ඒක ලියලා තියෙනවා දෙකේ 7 වෙනි බලය වෙනකම්. එක කියන්නේ ඊට පස්සේ මේක සුළු කරලා 1යි දෙකේ පළවෙනි බලය 2යි දෙකේ දෙවෙනි බලය 4යි දෙකේ තුන්වෙනි බලය 8යි දෙකේ හතරවෙනි බලය 16යි දෙකේ පස්වෙනි බලය 32යි දෙකේ හයවෙනි බලය 64යි දෙකේ හත්වෙනි බලය 128යි කියලා සුළු කරලා දාලා තියෙනවා. දැන් අපි ගමු මෙන්න අපේ IP ඇඩ්‍රස් එකක් දීලා තියෙනවා. හරි. එතකොට පළවෙනි එකේවත් මෙන්න මේ කොටස විතරක් සලකලා බලමු. කඩලා අරගෙන ඒ කොටස විතරක් බලමු. හරි. දැන් මේක එහෙනම් දෙකේ 7 වෙනි බලයයි දෙකේ 6 හරි. දැන් මෙතන අපිට තියෙනවා IP ඇඩ්‍රස් එකක් දීලා තියෙනවලු සබ්නෙට් මාස්ක් එකක් දීලා තියෙනවලු network address එක හොයන්නලු. يعني network address එක network ID එක හොයන්නලු.
දැන් IP address එක 192.168.1.1. හරි ක්ලාස් එක කෙලින්ම අපිට ගත්ත හැකි 192කින් පටන් ගන්නේ C. ක්ලාස් C එක network portion එක වෙනවා මේ විදිහට පළවෙනි පොඩ්ඩක් අපි ඒක බලමු. ක්ලාස් C නම් පළවෙනි byte 4 network portion එනවා. ක්ලාස් B නම් පළවෙනි 2 octet 2 network portion වෙනවා. ක්ලාස් A නම් පළවෙනි octet 1 network portion වෙනවා. එහෙනම් මෙතන network විදිහට තියෙනවා network ID විදිහට 3ක්. එහෙනම් network portion එකේ byte 3ක් තියෙනවා නම් ඒ ටික අපි represent කරනවා මේ විදිහට. මේ ඔක්කොම subnet mask එකෙන් ලියද්දි මේ ඔක්කොම එකයි කියන්නේ කීයද? 255යි. මෙතන 255යි 255යි මෙතන 0 වෙන්න නම් බිඳුව. එහෙනම් ඒකට අදාළ subnet mask එක අපි ලියන් තියෙනවා 255.255.255.0. ඊට පස්සේ දැන් අපි network address එක හොයන්න යන්න. අපි IP address එක binary වලින් ලියලා තියෙන එක මෙන්න මෙතනින් ලියා ගන්නවා. IP address එක 192.168.1.1 කියන එක binary වලින් ওই විදිහට ලියා ගන්නවා. හරි. ඊළඟට subnet mask එකත් binary වලින් ලියනවා. 255 කියන්නේ මේ ඔක්කොම එක වුණොත් තමයි 255 වෙන්නේ. මේ බලන්න මේ ඔක්කොම එකතු වුණොත්නේ 255 වෙන්නේ. එහෙනම් ඔක්කොම එක වෙන්න ඕනේ. හරි. එතකොට මෙතන network subnet mask එක අපි විදිහට ගන්නවා මේ byte 4. ඒ කියන්නේ octet 4. මේක ඒකේ network ID එක එනවා class C හින්දා මේක host ID එක. මේ host ID එක subnet mask එකකින් අපිට මේ දෙක වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. මේ බිඳුවයි එකයි තියෙන රේඛාවෙන් වෙන් කරොත් එකේ ටික network පැත්ත portion එකට යන්නේ B0 ටික host portion එකට යන්නේ. ඊළඟට network ID එක binary වලින්. network ID එක ඒ කියන්නේ network address එක binary වලින් එන්නේ මේකෙන් මේක ගුණ වෙනවා. IP එකෙනුයි subnet mask එකයි ගුණ වෙනවා. එතකොට ගුණ වෙලා උත්තරේ මෙතෙන්ට එනවා. ඊළඟට දැන් මෙතන බිඳුව කියන්නේ බිඳුවයි. මෙතන දෙකේ බිඳුව වල බල එකයි කියන්නේ එකයි. මෙතන අපිට ඩෙසිමල් කරාම 168යි. මෙතන බයිනරි ඩෙසිමල් කරොත් මෙතන 192යි. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති 192.168.1.1 දුන්නාම මෙන්න මේ විදිහට එන්නේ කොහොමද කියන එක. ඒකත් ඔයගොල්ලන්ට ගැටලුවක් වෙන්න ඇති. හරි. දැන් අපි බලමු 192 දෙකෙන් බෙදුවා උත්තරේ 96යි ඉතිරි නෑ බිඳුවයි. දෙකෙන් බෙදුවා 48යි ඉතිරි නෑ බිඳුවයි. ඒකත් දෙකෙන් බෙදුවා 24යි ඉතිරි නෑ බිඳුවයි. ඒකත් දෙකෙන් බෙදුවා 12යි ඉතිරි නෑ බිඳුවයි. ඒකත් දෙකෙන් බෙදුවා 6යි ඉතිරි නෑ බිඳුවයි. 6 දෙකෙන් බෙදුවා 3යි ඉතිරි නෑ බිඳුවයි. 3 දෙකෙන් බෙදුවා 3 දෙකෙන් බෙදුවා දෙවරක් 1 2යි එකක් ඉතුරුයි. දැන් මේ අන්තිම 1 වෙනකම්ම ටික බෙදාගෙන යනවා. බෙදා 1 දක්වාම වෙනකම් බෙදන් යනවා. ඊට පස්සේ මෙතන ඉඳන් මේ උඩට අපි මේක ලියා ගන්නවා. එහෙනම් 1 1 අනිත් එක 0 6 තියෙන්නේ. ඒක තමයි මෙතන අපි ලියාගෙන තියෙන්නේ. ඊළඟට බලමු අපි ඩෙසිමල් කරන්න කොහොමද? දැන් ඩෙසිමල් එකක් බයිනරි කරනවා නම් අපි අනිවාර්යෙන් දෙකෙන් බෙදා ගන්නවා. ඩෙසිමල් එකක් ඔක්ටල් කරනවා නම් 8ෙන් බෙදනවා. ඩෙසිමල් එකක් හෙක්සාඩෙසිමල් කරනවා නම් අපි 16ෙන් බෙදනවා. හරි. එහෙනම් දැන් මෙතන 168 දෙකෙන් බෙදුවා 84යි ඉතිරි නෑ බිඳුවයි. 84 දෙකෙන් බෙදුවා 42යි ඉතිරි නෑ බිඳුවයි. 42 දෙකෙන් බෙදුවා 21යි ඉතිරි නෑ බිඳුවයි. 21 දෙකෙන් බෙදුවා 10යි ඉතිරි 1යි. 10 දෙකෙන් බෙදුවා
5යි ඉතිරි නෑ 0යි 5 දෙකෙන් බෙදුවා 2යි ඉතිරි 1යි 2 දෙකෙන් බෙදුවා දෙවරක් 1 2යි ඉතිරි නෑ 0යි මෙතන 1 දක්වාම ඇවිල්ලා තියෙනවා එකේ ඉඳන් උඩට ලියාගෙන ගියා එහෙනම් 1 බිංදුව 1000 එහෙනම් දෙවෙනි එකේ එනවා ඔය විදිහට ඊළඟට අපි බලමු මෙතන එක තමයි දෙකෙන් බෙදන් තියෙන්නේ. එහෙනම් එක දෙකෙන් බෙදනවා නම් මෙතන බිංදුවයි එකක් ඉතුරුයි. ඒ ඉතුරු එක. එකේ ඉඳන් උඩට ලියන්නේ. එහෙනම් මේ එක කියන්නේ කීයද? දෙකේ බිංදුව වන බලය එක වුණා. එහෙනම් ওই විදිහට ලියා ගන්නවා. ওই විදිහ තමයි අපි ලියාගන්නේ ඇඩ්‍රස් ওই විදිහ තමයි අපි ඩෙසිමල් එකක් බයිනරි කරන්නේ. හරි. ඊළඟට බලමු දැන් මේ සබ්නෙට් මාස්ක් එකේ කාර්යය මොකද? නෙට්වර්ක් පෝෂන් එක වෙන් කිරීමනේ. දැන් මේ බාණ්ඩ නෙට්වර්ක් පෝෂන් එක වෙන් කරනකොට මේක එකේව වෙලා ඊටු ටික බිඳුව වෙලා. මෙතනින් මේ මම කිව්වේ එකෙන් පස්සේ තමයි ඒ දෙක වෙන් වෙන්නේ කියලා. බිඳුව වෙනකොට ක්ලාස් C එකේ නම් පැහැදිලි බිට් 3ක් යූස් වෙනවා. මේ බිට් 3 නෙවෙයි බයිට් 3ක් යූස් වෙනවා. පළවෙනි බයිට් 3 නෙට්වර්ක් පෝෂන් එක විදිහට යූස් වෙනවා. මම හිතනවා IP ඇඩ්‍රස් ගැන ඔයාලට හොඳ අවබෝධයක් ඉන්නේ නැති කියලා. මොකද මම කලිනුත් වීඩියෝ එකක් කරා. ඒක තවදුරටත් පැහැදිලි කරන්න ඕනේ කියලා මට හිතුණ නිසායි මම මේ නැවත ප්‍රසන්ටේෂන් එකක් මගින් ඔයාලට තවත් ලේසි කරලා පහදලා දුන්නේ. මොකද නැත්තම් ඔයාලා බලනවනේ මම මෙතන කලින් වීඩියෝ එකේදී රේන්ජ් දාලා තියෙන ඔන්න ඔය විදිහට. කොහොමද මෙහෙම වෙන්නේ කියලා ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි මේ රේන්ජ් කඩන විදිහ කොහොමද කියන එක ඔයාලට කියලා දුන්නේ. ඒ වගේම දැන් අපි මේ බයිනරි වලින් දුන්න එකක් කෙලින්ම මේ ඩෙසිමල් කරලා අරගෙන තියෙනවා. ගන්න විදිහක් දන්නේ නැහැ. ඒකයි මම මෙතන අපි බෙදනේව භාවිතා කරලා ඒ ටික කියලා දුන්නේ. ඉතින් අපි මතක තියාගන්න ඕනේ ඩෙසිමල් එකක් බයිනරි කරනවා නම් 2කින් බෙදනවා. ඩෙසිමල් එකක් ඔක්ටල් කරනවා නම් 8ෙන් බෙදනවා. ඩෙසිමල් එකක් හෙක්සාඩෙසිමල් කරනවා නම් 16ෙන් බෙදනවා. ඉතින් ඕකේ අනිත් පැත්තටත් යනවා බයිනරි එකක් ඩෙසිමල් කරනවා නම් බයිනරි එකක් ඩෙසිමල් කරනවා නම් අර දෙකේ බිංදුව වන බලය දෙකේ පළවෙනි බලයනේ යන්නේ. ඒ වගේ ඔක්ටල් එකක් යනවා නම් කොහොමද? 8 බිංදුව වන බලය 8 පළවෙනි බලය 8 දෙවෙනි බලය ওই විදිහට යන්නේ. ඔය පෝක නම්බර් සිස්ටම් කරනකොට ඔයාලට වඩාත් පැහැදිලි වෙනවා. අපි නම්බර් සිස්ටම් කරලා තියෙනවා. ඉතින් මම නම්බර් සිස්ටම් ගැන වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකත් අත්‍යවශ්‍ය නම් කාට හරි කමෙන්ට් එකක් මගින් ඉදිරිපත් කළොත් ඉදිරියේ සලකා බලන්න පුළුවන්. මම හිතනවා ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. මගේ වීඩියෝ channel එකෙන් ඔයාලා යම් කිසි දෙයක් ඉගෙන ගත්තා නම් ඔයාලා මගේ YouTube channel එක subscribe කරන්න. තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් YouTube එකට ගිහිල්ලා ICT පන්තිය කියලා ගහපු ගමන් අපේ ICT පන්තිය කියන වීඩියෝ YouTube channel එක open වෙනවා. ඒකේ subscribe කියන බටන් එක press කරලා all කියන bell එක press කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එනවා. ස්තුතියි ඔබ සැමට.